ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙනවා. චරිත් මියුරංග සමගින් ප්‍රභාස්වර ක්‍රීඩා පිටියට සම්බන්ධ වී තිබෙන්නේ. වෘත්තීන් වෛද්‍යවරුන් සියලු දෙනා අද දිනේ මේ ක්‍රීඩා පිටිය තුළ තරග වදින්නට සම්බන්ධ වී තිබෙනවා. මා පෙර සඳහන් කළා තරමක් වෙනත් වෘත්තීන්ට වඩා කාර්ය බහුලම ශ්‍රේෂ්ඨක කාලය ගත කරන අයවලුන්ට අද දිනේ සෑහෙන අස්වැසිල්ලක් ලබා දී තිබෙනවා. මේ තරග සංවිධායකවරුන් තමාම සුවිශේෂී තරග මාලාවක අත්දැකීම විඳ දරා ගැනීමේ හැකියාව වුන්ට ලබා දී තිබෙනවා. දැන් සූදානම්වන්නේ තරගය ආරම්භ කරන්නට ආරම්භක පන්දු යවන්න අනුරුද්ධ කැඳවා තිබෙන්නේ පන්දු යවන්නට සබරගමුව පළාත තුළ අතිදක්ෂ ක්‍රීඩකයෙක් තොණ්ඩිරියව ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කණ්ඩායමක ක්‍රීඩා කළා. ඇඹිලිපිටිය ප්‍රීමියර් ලීග් තරගමාලාව තුලත් සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් දකුණු තින් ආමාද වේග පන්දු යවන්න සූදානම් ප්‍රභාෂ් ඉදිරියේ පන්දු යොමු කිරීම සඳහා පන්දු පිටිය සකසා තිබෙනවා. ඩීප් ස්ක්වාලෙක් දෙසට වන්නට ක්‍රීඩකයෙක් ඩීප් මිඩ් විකට් ක්‍රීඩකයෙක් ලෝන් ඔන් ක්‍රීඩකයෙක් ලෝන් ඔෆ් ක්‍රීඩකයෙක් ස්වීපර් කවර් ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා. ඩීප් බෑක්වර්ඩ් පොයින්ට් දෙසින් ක්‍රීඩකයෙක් රඳවා තිබෙනවා. දැන් තරමක් ලෝන් ඔෆ් ක්‍රීඩකයව ලෝන් ඔන් දෙසට කැඳවනවා. ලෝන් ඔන් ක්‍රීඩකයව තරමක් කවකෝණ දෙසට වන්නට හරවා ගන්න ආකාරයක් දක්ව ලැබෙනවා. දැන් ඩීප් බෑක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයව ඩීප් පොයින්ට් දෙසට හරවමින් සූදානම් වන්නේ පන්දු යොමු කිරීම සඳහා. දකුණු තින් පිට හසුරුවන ක්‍රීඩකයා සූදානම් ප්‍රථම පන්දුව පිළිගන්නට. අනුරුද්ධ සූදානම් වන්නේ දකුණු අන්වාද වේගී පන්දු යවන්න තමාගේ සීමාව වෙසිට රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයට පන්දු යොමු කිරීම සඳහා. ප්‍රධාන විනිශ්චය කාර්යවරයා පසු කරමින් යොමු කළ ප්‍රථම පන්දුව පිටේ ඉන්නට ඇතින් යොමු කළ පන්දුවට පහරක් එල්ල කරන පන්දුව සාන්තකය ස්ථානගත කිරීම ලකුණු 4ක් හිමි කර ගන්නවා. දීපේක්ෂා කවදෙසින් පන්දුව ස්ථානගත කරමින් ප්‍රථම පන්දුවටම ලකුණු 4ක් හිමි කර ගන්නට සමත් වුණා. යනුව ලකුණු 4කින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ප්‍රභාස්වර මැනවින් පසුපාදේ පන්දුව ස්ථානගත කළා. ඩී පොයින්ට් සහ ඩී එක්ෂා කව ක්‍රීඩකයා අතර විශාල හිඩසක් දක්නට ලැබෙනවා. මැනවින් පන්දුව ස්ථානගත කරලා දැන් තමාගේ අන්තය මාරු කරමින් ඔබද විකට් ආකාරයට සූදානම් දකුණු තින් පිට හසුරන ක්‍රීඩකයා ඉදිරියේ මිලඟ පන්දුව යොමු කිරීම සඳහා. පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ
follow through එක තුල පෙරලා පන්දුව නතර කර ගන්නවා මුල් පන්දුවට 4 පහරක් එල්ල කළ දකුණත් පිටිකරවාව හොඳින් පාලනයට නතු කරගත් පන්දුවක් මෙවර යොමු කළේ දකුණතින් මාදවේගී පන්දු යවන්නා දැන් සූදානම් වන්නේ සිය සීමාවේ සිට over the wicket ආකාරයට මීළඟ පන්දු යොමු කිරීම සඳහා එවර change of pace ආකාරයෙන් පන්දු යොමු කළේ හොඳින් පන්දුව අධ්‍යයනය කළා දකුණත් පිටිකරවා පසුපස පාදේ පුල් පහරකින් ලකුණු කිමි කර ගන්නවා ඩී මිඩ් විකට් දෙසින් පන්දු පහර එල්ල කළේ බොහෝ විට මෑත කාලේ සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන බොහෝ පන්දු යවන්න උපයෝගී කර ගන්නවා බොහෝ විට වේගය තරමක් කඩාල ක්‍රමෙන් අපි කියන change of pace ආකාරයට පන්දු යොමු කරන්නට කිසි වෙතත් මෙවර ප්‍රභාස්වර හොඳ අධ්‍යයනයක් සහිත පුල් පහරක් එල්ල කළේ දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා වැඩි කරගෙන තිබෙනවා දිවෙනවා over the wicket ආකාරයට දකුණු මද වේගී පන්දු යවන්න රදුරුල පන්දුවක් යොමු කළේ පිටේ ඉන්නට තරමක් ඈතින් පන්දුව ඒ වයිඩ් පන්දුවක් ලෙසයි ප්‍රධාන විනිශ්චයකාරවරයා සිය තීරණය ලබා දුන්නේ අතිරේක ලකුණක් ලකුණු පුරුවට එකතු වුණා එම ලකුණ සමගම ලකුණු 11 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා මේ තනතිරුව ක්‍රීඩා පිටිය සහ පවතින සුළං සහිත ස්වභාවය අනුව මේ ක්‍රීඩා පිටියත් වැඩි වශයෙන් පිටිකරුවන්ට වාසිදායක වන්නට ඉඩ කඩ තිබෙනවා කෙටි පන්දුවක් යොමු කළේ පහරක් එල්ල කරනවා ඊළ නගිනවා පන්දුව ලෝනෝන් දෙසින් මෙන්න මෙයයි මා සඳහන් කළ කාරණය ප්‍රිකුණාල් මිත්‍රවනේ තරමක් සුළඟේ වාසිය සෑහෙන පිටිකරුවන්ට තිබෙන්නේ ලෝනෝන් ක්‍රීඩකයා චින්තක එක් වරක සිතුවා මේ උඩ පන්දුව රැකගත හැකි උඩ පන්දුවක් යයිද කියා කෙසේ වෙතත් සුළඟේ ආධාරය සමග ලෝනෝන් කලාපයෙන් ලකුණු 6ක් බවට පත් කර ගන්නවා සමගම ලකුණු 17 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නට සමත් වෙනවා සෑහෙන සුළඟක් හාමා යනවා ක්‍රීඩා පිටිය පුරාවටම සුදානම් over the wicket ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා ෆුල් ටොස් පන්දුවක් යොමුනේ වේගවත් පහරකට උත්සාහ කළා පිටේ නිසිලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් නැහැ ලකුණකට උත්සාහයක් නැහැ ඒ අනුව නිමාව දකිනවා ප්‍රථම පන්දු වාරයේ ලකුණු 17යි කිසිදු ක්‍රීඩකයෙකු නොදැවි පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් ෆ්ලෝටිං ඩෙවිල්ස් ක්‍රීඩකයින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වෙනවා දැන් දකුණු පිටිකරුවා සුදානම් වන්නේ පන්දුව පිළිගන්නට චරිත් මෙවරංග ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දුවේ නිරන්තරයෙන් අසන්නට ලැබෙන නමක් ප්‍රිකුණාල් මිත්‍රවනේ මේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් දැන් සැහැල්ලු පන්දුවේ ජනප්‍රිය කණ්ඩායම් රැසක ක්‍රීඩා කරන අය අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන ක්‍රීඩකයෙක් මේ දකුණත් පිටිකරුවා චරිත් මෙවරංග කතරගම ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කරන බැරගම ක්‍රීඩකයින්ට ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙක් දකුණත් පිටිකරුවා දැන් සූදානම් මුල් වතාවට පන්දුව පිළිගන්නට ශ්‍රීහාන් left arm round the wicket ආකාරයෙන් ප්‍රථම පන්දුවම low full toss පන්දුව පිටතටම ලබාගෙන පන්දු පහර එල්ල කරනවා wide mid on this in ලකුණු 6ක් හිමි කර ගන්නවා අන් පිටිකරුවෙක් ඉදිරියේ මෙවන් පන්දු යොමු කිරීම අනුවණකාරී ක්‍රමයක් පන්දු හොඳින් දකින්න විට පාලනය කරන්නට තරමක් අපහසු පිටිකරුවෙක් විශේෂයෙන්ම ඔවුන්ගේ වෘත්තියත් සමග බොහෝ විට කාර්ය බහුලව කාලය ගත කරත් ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉඩකඩ වෙන් කරන වෛද්‍යවරුන් සිටිනවා වගේම ඔවුන්ගේ වෘත්තියත් සමග ක්‍රීඩා කරන්නට කාලයක් නොලැබෙන වෛද්‍යවරුන් සිටිනවා ප්‍රිකුණාල් මිත්‍රවනේ කෙසේ වෙතත් සමස්තයක් ලෙස හොඳ අවස්ථාවක් ලැබී තිබෙන්නේ සියලුම ක්‍රීඩකීන්ට කෙටි පන්දුවක් පසුපාදේ පුල් කිරීම සාර්ථකයි තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා දකුණත් පිටිකරුවා මම එයි සඳහන් කළේ විශේෂයෙන්ම මේ සැහැල්ලු පන්දුවේ නිරන්තරයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් මේ දකුණත් පිටිකරුවා වූ හොඳින් පන්දුව දකින්න විට පාලනය කිරීම තරමක් අපහසුයි ප්‍රිකුණාල් මිත්‍රවනේ ලකුණු 29 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා ලකුණු 29යි මුල් ලකුණු සංඛ්‍යාව ශ්‍රීහාන් වමාත් මදවේගී පන්දු යවන්න රවුන්ඩ් විකට් ආකාරයට වර පන්දු ස්ථානගත කරනවා බැකට් පහරක් එල්ල කරමින් පන්දු කමාන්ඩ් කරනවා ඩීප් පොයින්ට් දෙසට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගම ලකුණු 30 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා තනතිරුව සහ ක්‍රීඩා පිටිය දෙස අධ්‍යයනය කරන විට පන්දු 25ට ලකුණු 60 70 සීමාවට ළඟා විය හැකි පහසුවෙන්ම තිබෙන තත්ත්වයට අනුව දිවෙනවා සීමාවේ සිට මීළඟ පන්දුව දකුණත් පිටිකරුවා ප්‍රභාස්වර ඉදිරිපාදේ ඩ්‍රයිව් පහරක් එල්ල කරන පන්දුව ලෝන් ඔෆ් දෙසට දක්ෂ පන්දු නතර කිරීමක් පසුපසින් පැමිණි ක්‍රීඩකයා ඒ අති විශිෂ්ට ලෙස පන්දුව නතර කරන එක ලකුණක්
ලකුණු පුරවඩ එකතු කර ගන්නවා. සමගම දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 31 දක්වා වැඩි කර ගන්නවා. සූදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා කෙටි පන්දුවක් කෙවර පහරක් එල්ල කරනවා. ඒ තරම්ම බල සම්පන්න පහරක් නෙවෙයි. උඩ පන්දුව දෙවන අවස්ථාව තුළ රැක ගන්න අතරමක් වයිඩ් ලෝනෝන් දිසින් පන්දුව රකින්න මෙවර චරිත් මියුරංග පසුපාදේ පුල් පහර එල්ල කළේ පොවිට සුළඟේ ආධාරයක් ලැබෙවියයි බලාපොරොත්තු වෙන ඔහුගේ අවාසනාවට තරම් සුළං ප්‍රවාහයක් මෙවර දක්ක ලැබුණේ පහසුළු පන්දුවක් රැක ගන්නවා සමගම විකට්ටුවක් බිඳ වැටෙනවා. දුෂ්මන්ත නවක බෙදිකරවා ලෙසින් ක්‍රීඩා පිටියට එකතු වන ක්‍රීඩකයා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි එක් විකට්ටුවක් බිඳ වැටි පන්දුවාර දෙකක් අවසන් වන විට 15.5 පමණ දල වේගයක් වුණ එක් පන්දුවාරයක් තුළ රඳවාගෙන ක්‍රීඩා කරනවා ෆ්ලෝටිං ඩෙවිල්ස් ක්‍රීඩකයින්. චානුක කැඳවා තිබෙන්නේ පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා. පයින් ශක්තිමත්ව සකසාගෙන තිබෙන ක්‍රීඩකයන් සිව් දෙනෙකු යොදවාගෙන දර්ශනීය පහරක් ඉන්සයිඩ් අවුට් පහර සුපර් කවර් කලාපයෙන් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඒ තමත් මාලංකාර පහරක් ක්‍රීඩාලි මිතුරුනි සිත් ගන්නා සුළු පන්දු පහරක් එල්ල කළේ දකුණත් පිටිකරුවා කල්යල් මැනීම පාද චලනය පිත්තේ සම්පූර්ණ මුහුණත භාවිතයේ මේ සියලු දේ ඉතා නිවැරදිව සිදු කළා මේ පන්දු පහර තුළ. ඒ තමත් මාලංකාර පහරක් ක්‍රීඩාලි මිතුරුනි ලකුණු 6 සමගම ලකුණු පූර්ව දැන් ලකුණු 37 දක්වා වැඩි කර ගන්නවා. 37යි මුල් ලකුණු සංඛ්‍යාව. පුලෙන්ති පන්දුව පතිත වනවා සමගම තමබ මැනවින් ඉදිරි පාදයට පැමිණියා දකුණත් පිටිකරුවා ප්‍රභාස්වර ලකුණු 37 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අවසන්. චානුක සූදානම් වන්නේ ඔබද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට. කෙටි පන්දුවක් පසුපාදයේ පුල් පහර සාර්ථකයි ඩීප් ස්ක්වාලෙක් දෙසින් තවත් ලකුණු 6ක් ලකුණු පූර්වයට එකතු කර ගන්නවා ප්‍රභාස්වර. ජව සම්පන්න පුල් පහරක් එල්ල කළේ මැද කෙටි පිළිනවා සමගම ඉතා ඉක්මනින් පසුපාදයට ගමන් කළා දකුණත් පිටිකරුවා. මුල් ලකුණු 6 සමගම ලකුණු 43 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. විශේෂයෙන් උදැස්සන තරමක වර්ෂාපතනයක් ඇදහිලා දැන් ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුලික තත්ත්වයක් තිබෙන්නේ ක්‍රීඩාල් මිත්‍රමිත්‍රනි සන්ධ්‍යා භාගයේ වන තුරුම මෙලෙස පැවතිය හොත් සාර්ථක තරඟ මාලාවක් නිමා කරන්නට හැකියාවක් ලැබේවි. සූදානම් චානුක ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව හොඳ පන්දුවක් වේගයේ තරමක් අඩාල කරමින් යොමු කළ පන්දුවට චෙක්රල් පහරක් එල්ල කරන පන්දුව තරමක් මිඩෝන් දෙසට ගමන් කරනවා සමගම පහසුවෙන්ම එක ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගන්නවා. එම ලකුණ සමගම ලකුණු 44 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන අවසන්. දකුණත් මද වේග පන්දු යවන චානුක දිවේනවා මීළඟ පන්දුව යොමු කරන්නට. එවල හොඳ පන්දුවක් ඉතාමත්ම තියුණු ඔෆ් කට පන්දුවක් යොමු කළේ දකුණත් පන්දු යවන වේගයේ මදක් අඩාල කරමින් මෙවර පන්දු යොමු කළා. බොහෝ විට මේ තනතිරුවේ මේ ක්‍රීඩා පිටිය තුළ පන්දු යවන්නෙකුට උපයෝගී කරගත හැකි හොඳ ක්‍රියාවක් මේ වේගය අඩාල කරමින් පන්දු යොමු කිරීම. සූදානම් ඊළඟ පන්දුව යොමු කිරීම සඳහා කෙටි පන්දුවක් යොමුනේ පසුපාදයේ පුල් කිරීමකට උත්සාහ කළත් සාර්ථක නැහැ මෙවර දකුණත් පිටිකරුවා නිමවනවා තරගයේ යොමු කරන ලද තුන්වන පන්දුවාරයේ පන්දුවාර තුනක් අවසන් ලකුණු 44යි එක් විකට්ටුවක් බිඳ වැටි ෆ්ලෝටිං ඩෙවිල්ස් ක්‍රීඩකයින්. සදර්න් රොයල්ස් පන්දු යවන්නන් තරමක් ප්‍රහාරයකට ලක්ුණත් මේ පන්දුවාරයේ ඉතා හොඳින් යොමු කළා මේ පන්දු යොමු කරන ක්‍රීඩකයා. ආටිගල කැඳවා තිබෙන්නේ පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ නියෝජනය කරමින් වෛද්‍යවරුන් සෑහෙන ප්‍රමාණයක් අද දිනේ මේ තරගමාලාව වෙනුවෙන් සම්බන්ධ වී තිබෙනවා. විශේෂයෙන්ම මේ දක්ෂිණ ලංකාවට නෑකම් කියන බොහෝ දෙනෙක් අද තරගමාලාව නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා. ඉටි පන්දුවක් යොමුනේ පසුපාදයේ පුල් පහරක් එල්ල කරනවා. කෙසේ වෙතත් ලකුණ ප්‍රතික්ෂේප කරනවා දකුණත් පිටිකරුවා ප්‍රභාස්වර. තත් පන්දු 9ක් වුන්ට ඉතිරිව තිබෙනවා. ලකුණු රැස් කරන්නට පන්දුවාරයකට පන්දු පහ බැගින් යැබෙන පන්දුවාර පහක් ක්‍රීඩා කරන්න උන් කාලය කළමනාකරණය කර ගැනීමේ අරමුණින්
අටිගල දිවෙනවා ඔබද විකට් ආකාරයට ඊළඟ පන්දුව. එවර ගෙඩි පන්දුවට පසු පාදයේ පුල් පහළ සාර්ථකයි. ලකුණු 6ක් හිමි කර ගන්නවා. තව පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් පසුවෙමින් ගෙවුණු පන්දුවේ ලකුණ ප්‍රතික්ෂේප කළ දකුණත් පිටිකරුවා ඊළඟ පන්දුව තුල සාර්ථක ප්‍රතිඵලාත් කර ගන්නට සමත් වෙනවා. ලකුණු 6 සමගම දැන් ලකුණු පූර්ව ලකුණු 50 දක්වා වැඩි කර ගන්නවා. ලකුණු 50 වාර්තා වනවා සිව්වන පන්දු වාරයේ දෙවන පන්දුව තුල. ආටිගල දිවෙනවා ඊළඟ පන්දුව යොමු කිරීම සඳහා. පෙර පිටේ ඉන්නට තරමක් ඈතින් පන්දුව යොමු කළේ පන්දුව නිදැල්ල යාමට ඉඩ හැරියා වයිඩ් පන්දුවක් ලෙසට තීරණය කරනවා. තරමක් කල්පනාකාරී වෙමින් විනිශ්චය කාර්යවරයා ඒ තීරණය ලබා දුන්නේ. අනු 1 ලකුණක් අතිරේක ලකුණක් ලකුණු පූර්වට එකතු වෙනවා. සමගම 51යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. ඉදි පන්දුවක් යමුනේ වර පහරක් කෙල්ල කරන ලොෆ්ටඩ් ඔෆ් රයි පහර එවුඩ පන්දුවක් රැක ගන්නා සුරකිව ඉතා විශිෂ්ට ගාන එවුඩ පන්දුවක් රැකගත්තේ දීපේක්ෂා කවර් දෙසට වන්නට පන්දු රකින්න ක්‍රීඩකයා ගාමිණී අති විශිෂ්ට ගාන එවුඩ පන්දුවක් රැකගත්තේ රිවර්ස් කප් ක්‍රමය උපයෝගී කරගත්තා. විශේෂයෙන් උඩ පන්දුවක් රැක ගන්නා විට දෙබිය යුතු ගුණාංග බොහෝමයක් තිබෙනවා. පන්දුව යටට හොඳින් කමාන්ඩ් කරමින් තමාගේ ඇස්මානයේ සිට ඉතාලගෙන උඩ පන්දුවක් රැක ගන්නට සමත් වෙනවා. සමග මෙතෙක් වෙලා සාර්ථකව දස්කම් දැක්වූ දකුණත් පිටිකරුවා ප්‍රභාස්වර්ගේ ඉනිම අවසන් වනවා. දැන් නවක පිටිකරුවා ලෙස චානක ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ක්‍රීඩකයා වමත් පිටිකරුවා චානක දැන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වුණු ක්‍රීඩකයා. තත් පන්දු දෙකක් ඉතිරිව තිබෙනවා මේ පන්දු වාරය තුල. දර්ශනීය පහනක් පැමිණි විගසින් සිය දඩබ්බර පිටට පණ පොනවා සටන් කාමේ වමත් පිටිකරුවා. ඒ ඉතාමත්ම මනරම් පහනක් පිටිකරුවා මිත්‍රණි අප කියනවා hand eye coordination ඇස් සහ අත් අතර තිබෙන සබඳතාවය ඉතාමත් අපූර්ව පිටිකරුවා මිත්‍රණි පන්දුවේ පතිතේ ෂණිකව තමාගේ ඇස්වලට ලබා ගනිමින් ඉතා අලංකාර පහරක් පිටේ මිහිරිම තැන පන්දුව දවටා ගන්නට සමත් වුණා වමත් පිටිකරුවා. ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 57 දක්වා වැඩි කර ගන්නවා. එවරත් ලොෆ්ටඩ් ඔෆ් රයි පහරක් කෙල්ල කරන උඩ පන්දුවක් රැක ගන්නට අවකාශයක් නැහැ. වරක් පතිතව පන්දුව දීපේක්ෂා කවර් දෙසින් ලකුණු 4ක් ලකුණු පූර්වට එකතු කර ගන්නවා. සමගම ලකුණු 61 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. මේ අංක 44 ජර්සිය පැලඳ ක්‍රීඩා කරන ක්‍රීඩකයා තරමක් 40 සීමාවට අඩි කිහිපයක් ඉදිරියෙන් පන්දු රකිමින් සිටියේ. එම ලකුණු 4 සමගම දැන් ලකුණු 61යි පන්දු වාර 4ක් අවසන් වන විට ලකුණු පූර්ව යසස් කැඳවා තිබෙන්නේ පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා. පන්දුවක් යොමු කළ ඉදිරිපාදේ ඩ්‍රයිව් පහරක් එල්ල කරන පන්දුව ෂොට් මිඩ් විකට් දෙසට ගමන් කරනවා. සමගම එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ඒ 62 වෙන ලකුණු පූර්වට එකතු වෙන හොඳ ලකුණු පූර්වක් දැන් ගොඩනගමින් තිබෙන ආකාරය දක්වලා ලැබෙනවා. වමත් පිටිකරුවා චානක පන්දු දෙකකදී ලකුණු 10ක් ලබාගෙන හොඳ ස්ථාවර තත්වයක පසු වන ආකාරයක් දක්නට ලැබෙන්නේ. දැන් අවසන් පන්දු 4 යොමු කරන්නටයි සූදානම් වන්නේ. පන්දු පිටියේ වෙනස්කමක් සිදු කරන කරුණක් වෙන ක්‍රීඩකයා over the wicket ආකාරයට සූදානම් ඊළඟ පන්දුව එවර පුල් පහරකට උත්සාහ කළා. මෙවර පිටිකරුවා බලාපොරොත්තු වුණාට වඩා හොඳ ඉපිලීමක් දක්වලා ලැබුණා. අප කියනවා uneven bounce එකක් නොසිතූ ඉපිලීමක් දක්වලා ලැබුණා. තරමක් තෙතබරිත තනතිරුවේ මේ ඉපිලීම බලාපොරොත්තු නොවිය හැකි තත්ත්වයක් තුර හොඳ ඉපිලීමක් ලබා ගන්නවා.
එවර පහනක් කෙල්ල කරනවා. ඒ උඩ පන්දුව ඩී මිඩ් විකට් ක්‍රීඩකයා සුරේක ඉවර එක ගන්නවා. සමගම තවත් අවශ්‍යම කරන කඩුල්ලක් ඔවුන් බිඳ දමන්නට සමත් වෙනවා. තමගේ අතින් සිදු වරද දැන් නිවැරදි කරගත්තා. මේ වමත් පිටිකරුවාව දවා ගනිමින් මේ පන්දු යොමු කරන යසස් පන්දු රැකීමේදී මීට පෙර උඩ පන්දුවක් අතහැරියාම සමග ජීවයක් ලැබුව වමත් පිටිකරුවාව දවා ගන්නට සමත් වෙනවා. දැන් නව පිටිකරුවා ඩිලංක දැන් නවක පිටිකරුවා ලෙස ක්‍රීඩා පිටියට එකතු වන ක්‍රීඩකයා. තත් පන්දු 3ක් ඉතිරිව තිබෙනවා මේ පන්දු වාරය තුල. තත් පන්දු 2ක් පමණයි ඉතිරිව තිබෙන්නේ මේ පන්දු වාරය තුල. පන්දු 3ක් යොමු කර අවසන්. යසස් දෙවෙනවා අවුද විකට් ආකාරයට වමත් පිටිකරුවා ඩිලංක වර පහනක් කෙල්ල කරන පන්දු ස්ථානගත කරනවා. දීපේක්ෂා කව දෙසට වන්නට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දෙවන ලකුණට උත්සාහ කරනවා. සාර්ථකයි. ලකුණු දෙකක් පහසුවෙන් එකතු කර ගන්නවා. එම ලකුණු දෙක සමගම ලකුණු 64යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. මම මෙයයි සඳහන් කළේ මේ තනතිරුවේ ලකුණු 70ත් අතර ප්‍රමාණයක් පහසුවෙන් ලබා ගත හැකි වගේ. වරඩව පහරක් කෙල්ල කරනවා. පන්දුව නැවතත් දී මිඩ් විකට් කලාපයට ප්‍රථම ලකුණ වේගයෙන් ලබා ගන්නවා. දෙවන ලකුණට උත්සාහ කරනවා. සාර්ථකයි. දෙවන ලකුණත් පහසුවෙන් ලබා ගන්නවා. නියමිත පන්දු වාර 5 අවසන් ලකුණු 66ක් ලබා ගන්නට සමත් වුණා. යනුව තරගයේ ජයග්‍රහණය කරන්නට නම් සදර්න් රොයල්ස් ක්‍රීඩකීන්ට ලකුණු 67ක් ලබා ගත යුතුයි. මේ තරම අසීරු ඉලක්කයකුත් නොවේයි. මේ ක්‍රීඩා පිටියේ තත්ත්වය අනුව කෙසේ වෙතත් ප්‍රථම තරගයේම මේ ක්‍රීඩා පිටිය තුල පවත්වන දියුණු තරගයක් දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. ලකුණු 67ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාම සඳහා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ගාමිණී සමග අනුරුද්ධ ක්‍රීඩා පිටියට සම්බන්ධ වන පිතිකරුවන් දෙදෙනා අපේ රැස් සඳහන් කළ අනුරුද්ධ මේ සැහැල්ලු පන්දු ශ්‍රේෂ්ඨයේ නිරන්තරයෙන් සතියාන්තයක් තුල ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ක්‍රීඩාවල මිතුරුනි ඇඹිලි පිටිය පුරවරේ ඉතාගෙන දස්කම් දක්වා ඇඹිලි පිටිය ප්‍රීමියර් ලීග් තරග මාලාව තුලත් පිටෙන් කදිම දස්කම් දක්වූ ක්‍රීඩකයෙක් එම නිසා මේ තරගය ඉතා උණුසුම් තරගයක් වන්නට ඉඩ කඩ තිබෙනවා. මේ ක්‍රීඩා පිටියේ පවත්වන ප්‍රථම තරගයේම ඉතා උණුසුම් තරගයක් බවට පත්වනවා.
දුෂ්මන්තව කැඳවන්නේ ප්‍රථම පන්දුවාර යොමු කිරීම සඳහා වමතින් පන්දු යවන්න අනුරුද්ධ සමග ගාමිණී ඔනොද ආරම්භයක් ලබා ගත යුතුයි. ලකුණු 67ක ජයග්‍රහී ඉලක්කයක් කඹා යන විට සාර්ථක ආරම්භයක් ලබා ගත හොත් මේ තරම් බැරෑරුම් ඉලක්කයකුත් නොවේ. මා පෙර සඳහන් කළා මේ තනතිරුව සහ මේ ක්‍රීඩා පිටිය අනුව තරම් බැරෑරුම් තත්වයක් නොවේ ක්‍රීඩාවල මිත්‍රයනි. සුදානම්මන්නේ ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුව යොමු කිරීම සඳහා ඩීප් ස්ක්වාලෙක් ඩී මිඩ් විකට් කවුන් ලෝනෝන් සහ ඩීප් කව කලාපවල ක්‍රීඩකීන් රඳවාගෙන සුදානම්මන්නේ ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුව යොමු කිරීම සඳහා left arm over the wicket tackaren දුෂ්මන්තගේ ප්‍රථම පන්දුවම පුල් පහර එල්ල කරනවා. ලකුණු 6යි ඩීප් ස්ක්වාලෙක් කලාපෙන් දුෂ්මන්තට සුවදායි මධ්‍යහනක් ප්‍රාර්ථනා කරමින් පන්දු යැවීමේ සීමාවට පිළිගන්නවා. මම එයි සඳහන් කළේ මේ දකුණත් පිදි කළුවා ක්‍රීඩා පිටියේ රැඳී සිටියහොත් එතරම් බැරෑරුම් තත්ත්වයක් නොවේවි සදර්න් රොයල්ස් ක්‍රීඩකීන්ට. ඔය ඉතාමත්ම මැනවින් මුල්ම පන්දුව තුළ පුල් පහරක් එල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නට සමත් වෙනවා. ලකුණු 6 සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා සදර්න් රොයල්ස් ක්‍රීඩකීන්. සුදානම් වන්නේ වමතින් මාදවේග පන්දු යවන්න left arm over the wicket ටක්කාරයට මීළඟ පන්දු යොමු කරන්නට එවර හොඳ පන්දුවක් යොමු කළේ. මෙවර පසු පාදයේ පුල් කිරීමකට උත්සාහ කළා ටොප් එජ්ජි දෙවටනේ පන්දුව කල්යල් මැනි මෙතරම්ම සාර්ථක නැහැ. දකුණත් පිදි කරුවාගේ වර්තමානයේ වන විට බොහෝ වෛද්‍යවරුන් සැහැල්ලු පන්දු විවෘත ක්‍රිකට් තරගමාලා තුලටත් සම්බන්ධ වී තිබෙන ආකාරය දක්වලා ලැබෙනවා. පියවර කීපයක් ඉදිරියට පැමිණ පහරක් කෙල්ල කරනවා පන්දුව ඩී මිඩ් විකට් දෙසට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. තෙතබරිත තනතිරුව සමග විශේෂයෙන් පන්දුව පිත්තට ගමන් කිරීම තරමක් සෙමෙන් සිදුවන නිසා පිතිකරුවන්ට කල්යල් මැනීමේදී තරමක් අපහසු තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන් ඉදිරිපාදයේ ක්‍රීඩා කිරීම තරමක් අපහසුයි මෙවැනි තනතිරු තුල. සුදානම් මීළඟ පන්දුව යොමු කරන්නට දර්ශනීය පහරක් ඒ මොනනම් පහරක් පියකලාල්ල මිත්‍රයනි ෂෝට් ආම් ජැබ් ආකාරයේ පන්දු පහරක් කෙල්ල කළේ සිය මැණික් කටු වලට වැඩි ආයාසයක් ලබා දෙමින් දකුණු පිදිකරුවා විශ්වාසනීය පහරක් කෙල්ල කළේ. මේ පන්දුව පිත්තට ලබා ගැනීම මැනවින් සිදු කළ අප්‍රිකානු මිත්‍රයනි මේ ජාත්‍යන්තරය තුල මෙවැනි පිතිකරුවන් බොහෝ සුළු ප්‍රමාණයක් සිටින්නේ. ඉන්දියාවේ කේල් රාහුල් ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක වැනි පිතිකරුවන් මේ ආකාරයේ පන්දු ඉතා හොඳින් පිත්තට ලබාගෙන පන්දු පහරවල් එල්ල කරන ලකුණු 13යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. වම පන්දු යවන්න දුෂ්මන්ත සුදානම් වන්නේ ඔබ ද විකට් ආකාරයට මීළඟ පන්දු යොමු කරන්නට එවර හොඳ පන්දුවක් ඒ තමන්ම තියුණු පන්දුවක් පෙර පන්දුවේ තමාට හිරියර කළ දකුණත් පිදිකරුවාව තම මැනවින් පාලනය කළා. මුල් පන්දුවාරයේ අවසන් ලකුණු 13යි කිසිදු ක්‍රීඩකයෙකු නොදැවි හඹා යන ඉලක්කය ලකුණු 67ක ඉලක්කයක් තවත් ලකුණු 54ක් වුන් ලබාගත යුතුයි පන්දු 20ක් තුල මේ තරගය ජය ගන්නට නම්. ගාමිණී අබේසිංහව කැඳවනවා දෙවන පන්දුවාරය යොමු කිරීම සඳහා. දකුණත් පිදිකරුවා අනුරුද්ධට විශාල වගකීමක් තිබෙනවා මේ තරගය තුළ. over the wicket ආකාරයෙන් යොමු කළ ප්‍රථම පන්දුව උඩ පන්දුවක් රැක ගන්නවා යනවා අවශ්‍ය කරන කඩුල්ල දවා ගන්නවා ගාමිණී. ඉතාමත්ම විශිෂ්ට පන්දු යැවීමක් වේගය වෙනුවට හොස්සා කළේ හොඳ පන්දු පතිතයක් සිදු කරන්නට ඉතාමත්ම මැනවින් සිදු කළ අප්‍රිකානු මිත්‍රයනි මේ තනතිරුවේ වේගයෙන් පන්දු යොමු කරනවාට වඩා නියම ස්ථානයේ අප කියනවා ලයින් ඇන් ලෙන්ති පන්දු යොමු කිරීම අතිශයින්ම වාසිජනක තත්ත්වයක්. ඉතාමත්ම හොඳින් සිදු කළා මේ දකුණත් පන්දු යවන්න ප්‍රබල පිතිකරුවාව දවා ගන්නට සමත් වුණා. අනුරුද්ධ වැනි පිතිකරුවා නිරන්තරයෙන් සැහැල්ලු පන්දුවේ ක්‍රීඩා කරන ක්‍රීඩකින් ඔවුන් වේගයෙන් පැමිණෙන පන්දු වලට හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකින් පිත්තට පන්දුව ගමන් නොකිරීම තුල තරමක් ඔවුන් පසුබෑමකට ලක් කරන ආකාරය දක්නට ලැබෙනවා. ෂෙහාන් අංක 3 පිතිකරුවා ලෙස ක්‍රීඩා පිළිවෙලට සම්බන්ධ වුණේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක වැදගත්ම ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයා. පන්දුවක් යමුනේ පයින්නට
ඈතින් පන්දුව ගමන් කරනවා. සමගම වයිඩ් පන්දුවක් ලෙසටයි තීරණය කළේ. ශ්‍රේහාන් පුල් කිරීමකට උත්සාහ කළත් වර සාර්ථක නැහැ. ඔමත් පිටිකරුවා ඔහුගේ ඉරියව්ව ඉතාමත්ම අපූර්ව ඉරියව්වක් ප්‍රිකඩාල් මිත්‍රනේ. කෙටි පන්දුවක් පසු පාදයේ පුල් පහර එල්ල කරනවා. ඩීප් මිඩ් විකට් කලාපයෙන් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඒ ලකුණු 6 සමගම ලකුණු සංඛ්‍යාව ලකුණු 20 දක්වා වැඩි කර ගන්නවා. ශ්‍රේහාන් පන්දුවට පහර දෙන ආකාරය අපි කියන බැටින් ස්ටාන්ස් එක ආදේශ හොඳින් බලන විට බොහෝ විට සැහැල්ලු පන්දුවට වඩා තද පන්දුවේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන ආකාරය ඉරියව්වක් ඔහුගෙන් දක්වන්න ලැබෙන්නේ වම පිටිකරුවාගෙන්. සුදානම් මාන්නේ සීමා බෙසිට මෙවර ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා වයිඩ් පන්දුවක් අතිරේක ලකුණක් එකතු වෙනවා. ලකුණු පූර්වට ලකුණු 21යි. දැන් ලකුණු සංඛ්‍යාව දිවෙනවා සීමා බෙසිට ගාමිණී අබේසිංහ මීළඟ පන්දුව එවර හොඳ පන්දුවක්. තියුණු පන්දුවක් මෙවර යොමු කළේ තරමක ඔෆ් කට් පන්දුවක් ලෙසින් පන්දුව යොමු කළා. මෙන්න මෙයයි මම පෙර සඳහන් කළේ ඔහු වේගයේ වෙනුවට හොඳ පන්දු පතිතයක් ලබා ගන්නට නිරන්තරයෙන් උත්සාහ කරනවා. එවර දුර්වල පන්දුවක් පායින්නට බරව පන්දුව යොමු කරන විට පසු පාදයේ පුල් පහරක් කෙල්ල කරනවා. ඩීප් බෑක්වර්ඩ් ස්ක්වාලේ එක්දිසින් ලකුණු 6ක් ලකුණු පූර්වට එකතු කර ගන්නවා. සමගම ලකුණු 27 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. තවමත් දක්ෂ පිටිකරුවෙක් මේ වමත් පිටිකරුවා පන්දුව දෙස හොඳ අවධානයක් සහිතව පන්දු පහරවල් වෙත නිරන්තරයෙන් උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ. ලකුණු 27යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 40ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්නට නම්. පන්දු 16ක් තුල එවර හොඳ පන්දුවක්. ඉතාමත්ම තියුණු පන්දුවක් යොමු කළේ. පන්දු වාර දෙකක් අවසන් ලකුණු 27යි. එක් විකට්ටුවක් විද වැඩි තවත් පන්දු 15ක් තුල ලකුණු 40ක් ලබා ගත යුතුයි මේ තරගයේ ජයග්‍රහණය කරන්නට. ප්‍රභාස්වර කැඳවන්නේ පිටේ නගෙන අදස්කම් දැක්වූ ක්‍රීඩකයා දැන් පන්දු යවන්නේ ගුල්ලස උපයෝගී කරගෙන තිබෙනවා. අයිටාම ඕවර් ද විකට් ආකාරයෙන් යොමු කළ ප්‍රථම පන්දුව. ඒ හොඳ පන්දුවක් ලෙසයි තීරණය කළේ. පිටින් දෙසින් පන්දුව යොමු කළේ. එනවා ප්‍රභාස්වර ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව. වරත් වේගවත් පන්දු පහරකට උත්සාහ කළා සාන්තක නැහැ. පායින්නට ඉවතින් පන්දුව ඒ වයිඩ් පන්දුවක් ලෙස තීරණය කරනවා. සමගම 28 වන ලකුණු පූර්වට එකතු කර ගන්නට සමත් වෙනවා. ලකුණු 28යි. මුල් ලකුණු සංඛ්‍යාව දිවෙනවා ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව. වර සාර්ථක පන්දුවක් ගොඩ් ලෙන්ති පන්දුව පදිත කරමින් සියුම් ඇතුළත දෝලනයක් ලබා ගන්නට සමත් වුණා. ගාමිණී ඉදිරි පාදයට පැමිණ පන්දු පහරකට උත්සාහ කළත් පිටේ නිසිලෙස පන්දුව දවටා ගන්නට අවකාශයක් නැහැ. දිවෙනවා මීළඟ පන්දුව යොමු කරන්නට. වර ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා. පන්දුව ගමන් කරනවා. වයිඩ් මිඩෝන් දෙසට හි පන්දුව රකින්න ක්‍රීඩකයා චනිත් මිවරංග පන්දුව රැකගෙන බාර කරනවා. සමගම පහසුවෙන් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. සූදානම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව. වයිඩ් පන්දුවක් පිටේ ඉන්නට තරමක් ඈතින් පන්දුව ගමන් කරනවා. සමගම 30 වන ලකුණ දැන් ලකුණු පූර්වට එකතු කර ගන්නට සමත් වෙනවා. වරකෙඩි පන්දුවක් යමුනේ පහරක් කෙල්ල කරන අය තරමක් අවසනාවන්තයි වමත් පිටිකරුවා. එක ලකුණක් පමණයි ලැබෙන්නේ ලකුණු පූර්වටම. ලකුණ සමගම ලකුණු 31 දක්වා දැන් මුල් ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. අවසන් පන්දුව දැන් යොමු කරන්නට ප්‍රභාස්වර. ගාමිණී වේගවත් පහරක් කෙල්ල කරන අය උඩ පන්දුවක් රැක ගන්නවා. ඩීප් මිඩ් විකට් ක්‍රීඩකයා සුරකී උඩ පන්දුව රැක ගන්නවා. සමගම තරගය වෙනස් කරන පන්දුවාරය වන්නට ඉඩකඩ තිබෙනවා. මේ ප්‍රභාස්වර යොමු කළ පන්දුවාරය මෙවන් පිටිකරුවන්ට හිතකර ක්‍රීඩා පිටියක් හිතකර තනතිරුවක් තුළ ලකුණු 4කට කඩුල්ලක් බිඳ දමමින් පන්දුවාරය යොමු කළේ. පන්දුවාර 3ක් අවසන්
ලකුණු 31යි කඩලු දෙකක් බිඳ වැටි අවසන්. දැන් අවසන් පන්දු 10 තුල ලකුණු 36ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්න. දල වශයෙන් පන්දු වාරයක් තුල ලකුණු 18ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් අවශ්‍යයි මෙතෙන් පටන් මේ තරගයේ ජයග්‍රහණය කරන්න. නවක පිදිකරවාලි සාටිගල ක්‍රීඩා පිළිවෙලට එකතු වන ක්‍රීඩකයා අපේ රැස් සඳහන් කළා කීර්තිමාත් වෘත්තියක නිරත වන අභිමානවත් වෘත්තියක නිරත වන වෛද්‍යවරුන් පිරිසක් එකතුව තරග කරන කණ්ඩායම 8ක සහභාගීත්වයෙන් යුතුව තරග කරන ඩොක්ටර්ස් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරග මාලාව තුලයි ඔබ අප රැඳී සිටින්නේ ප්‍රිකුණාල් මිත්‍රයනි. චරිත සූදානම් වන්නේ පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා. ප්‍රථම පන්දුවටම පුල් පහර සාර්ථකයි. වමත් පිදිකරනවා මැනබින් පන්දු පහරක් එල්ල කරනවා. ඒ අනර්ග පහරක්. ඒ ලකුණු 6 සමගම ලකුණු පූර්ව ලකුණු 37 දක්වා වැඩි කර ගන්නවා. මැද කෙටි පිළියා පන්දුවට ශ්‍රේණිකව ප්‍රතිචාර දක්වන්නට සමත් වෙනවා. වමත් පිදිකරනවා. මේ සඳහන් කළේ ඔහු පන්දුවට පහර දෙන ආකාරය අනුව බොහෝ විට තද පන්දු ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයෙකුද යන්න වගේ පන්දු දෙස හොඳ අවධානයක් සහිත පන්දු පහරවල් එල්ල කරන ආකාරය දක්ව ලැබෙනවා. දර්ශනීය පහරක් left round right පහර wide mid on this scene තවත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ ක්‍රිකට් කණ්ඩායම නායකයා වගයි දැනගන්නට ලැබුණේ මේ වමත් පිදිකරනවා. ඒ අග්‍රගාමී left round right පහරක් එල්ල කළේ කල්යල් මැනීම ඉතාමත්ම විශිෂ්ටයි ප්‍රිකුඩාල් මිත්‍රයනි. දැන් මේ දකුණත් පන්දු යවන තරමක පීඩනයකට ලක් වී සිටින ආකාරයක් දක්නට ලැබෙන. විශේෂයෙන්ම විවෘත ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිතිකරුවෙකු ලෙසයි වැඩි වශයෙන් ක්‍රීඩා කරන්නේ. මේ තරග මාලාව තුළ පන්දු යවන්නෙකු ලෙස උපයෝගී කරගත්තත් අපේ රට සඳහන් කළ විවෘත ක්‍රිකට් ක්‍රීඩාව තුළ චරිත මෙවුරංග තරම පාර්ට් ටයිම් බෝල කෙනෙක් හැටියටයි බොහෝ විට උපයෝගී කරගත්තේ කතරගම කණ්ඩායම සහ බැරගම කණ්ඩායම සමග ක්‍රීඩා කරද්දී විශේෂඥ පිතිකරුවෙකුවත් මේ තරග මාලාවේ පන්දු යවන්නෙකු ලෙස පන්දු යවන්නට සිදුව තිබෙනවා. ලකුණු 43යි කඩලු දෙකක් බිඳ වැටි අවසන්. and over the wicket ආකාරයට සූදානම් වන්නේ මීළඟ පන්දුව යොමු කිරීම සඳහා. මේ අතිශයින්ම තීරණාත්මක පන්දුවාරයක් අප කියන පෙනල්ටි මේට් පන්දුවාරය මේ දෙවන අවසන් පන්දුවාරය අතිශයින් කණ්ඩායම් දෙකටම තීරණාත්මක පන්දුවාරයක්. සූදානම් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා. වරලා ෆුල් ටොස් පන්දුවක් වාසනාවට මෙන් පිටේ යට අග්‍රේ දැවුනේ පන්දුව එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දෙවන ලකුණට සූදානම් නැහැ. මේ එක පිට 6 පහරවල් දෙකක් එල්ල කළ ක්‍රීඩකයා මේ පහසු පන්දුවට තරමක් පන්දු පහර එල්ල කරන්නට අපොහසත් වුණා. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ විට දක්නට ලැබෙන කාරණාවක්. පිතිකරුවා හොඳ රිද්මයක සිටින විට පන්දුව ක්‍රීඩා පිටියෙන් ඉවතට ගමන් කිරීම සමග සෑහෙන කාලයක් ගත වුණා මීළඟ පන්දුව යොමු කරන්නට. එවිට මේ පන්දු යවන්නාගේ මානසිකත්වය තරමක් ඉහළ මට්ටමක රඳවා ගන්නට හැකියාවක් තිබෙනවා. මේ බොහෝ විට සැහැල්ලු පන්දු ක්‍රීඩකයන් උපයෝගී කරගන්නා කාරණයක් ප්‍රිකුඩාල් මිත්‍රයනි. එක් වරම පන්දුව යොමු කළා නම් ඒ පන්දුවටත් බොහෝ විට විශාල පහරක් එල්ල කරන්න ඉඩ තිබුණා. මෙවර දුර්වල පන්දුවක් යොමු කළේ. ලෙක්කට පන්දුවකට උත්සාහ කළත් පයින්ද ඈතින් පන්දුව ගමන් කළේ වයිඩ් පන්දුවක් ලෙසයි තීරණය කළේ. ලකුණු 45යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. තවත් ලකුණු 22ක් පන්දු 7ක් තුල ලබාගත යුතුයි තරගයේ ජය ගන්නට. චරිත දිවෙනවා රවුන්ඩ් විකට් ආකාරයට. නැවත දුර්වල පන්දුවක් පෙර පරිදිමයි පයින්නේ නිවතටයි පන්දුව. තවත් වයිඩ් පන්දුවක් අතිරේක ලකුණක් ලැබෙනවා. පන්දු 7යි ලකුණු 21ක් දැන් අවශ්‍යයි මේ තරගයේ ජයග්‍රහණය කරන්නට. ෆුල්ටස් පන්දුවක් සාර්ථක පහරක් එල්ල කරනවා. පයින් ලෙග් දෙසින් ලකුණු 4ක් ලකුණු පූර්වට එකතු කර ගන්නට සමත් වෙනවා. එම ලකුණු 4 සමගම ලකුණු 50යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව පන්දු 6යි ලකුණු 17ක් පමණයි අවශ්‍ය දැන් මේ තරගයේ ජයග්‍රහණය කරන්න. විශේෂයෙන්ම මේ පන්දුව අතිශය තීරණාත්මක පන්දුවක්. අවසන් පන්දුව හොඳින් පන්දුව යොමු කළොත් පන්දු යවන කණ්ඩායමට හොඳ වාසියක් ලැබෙනවා. 6 පහරක් හෝ 4 පහරක් එල්ල කළොත් සදර්න් රොයල්ස් ක්‍රීඩකයන්ට වාසියක් තිබෙනවා අවසන් පන්දු වාරය තුල. ඒවර පසුපාදේ පහර එල්ල කරන උඩ පන්දුව රැක ගන්නට අවකාශයක් ලැබුණා. කෙසේ වෙතත් එක ලකුණකට සීමා කළා. මෙය තරමක් වැදගත් කාරණයක් ක්‍රිකට් මිත්‍රයනි. ලකුණු 51යි මුල් ලකුණු සංඛ්‍යාව. මේ වන විට පන්දු 9කදී ලකුණු 26ක් ලබාගෙන ක්‍රීඩා කරන ෂෙහාන් දැන් පන්දු යවනාගේ අන්තයට පැමිණෙනවා. සම්පත් ආටිගල පන්දු 3කදී ලකුණු 5ක් ලබාගෙන සිටින්නේ. දැන් ඔහුට තමයි ප්‍රථම පන්දුව
මුහුණ දීමට සිදුව තිබෙන්නේ. ලකුණු 16ක් පන්දු 5ක් තුල ලබාගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට. මේ ක්‍රීඩා පිටිය තුල පවත්වන මුල්ම තරගයේ මාතිශ්‍යම තියුණු කරට කර සටනක් බවට දැන් නිර්මාණය වී තිබෙනවා. කැලණි කැඳවන්නේ ප්‍රථම පන්දුවට වේගවත් පහරක් එල්ල කළා. මම මෙයයි සඳහන් කළේ අවසන් පන්දුවාරයේ ගෙවුණු පන්දුවාරයේ අවසන් පන්දුව තුල එක ලකුණකට සීමා වීම තුල ශිහාන් පන්දවන්නගේ අන්තයට පැමිණියේ. දැන් පන්දු 4යි ලකුණු 16යි ඉලක්කය. තවමත් දෙපසටම විවෘතයි. යම් බලාපොරොත්තු තිබෙනවා. over the wicket ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුවටත් පහර එල්ල කරනවා. එතරම්ම සාර්ථක නැහැ සම්පත් ආටිගල එල්ල කළ පහර. දැන් පන්දු 3යි ලකුණු 15යි. වමත් පිදිකරුවා ශිහාන් මේ තරගය මේ දක්වා තනියතේ ඉනිමක් දියත් කළ ක්‍රීඩකයා. යම් මේකෙන් මේ පන්දු 3ේදී විශාල පහරවල් දෙකක් එල්ල කළොත් තරගයේ පිළිබඳව යම් විශ්වාසයක් තබන්නට හැකියාව තිබෙනවා. පන්දු 3යි ලකුණු 15යි කැලණි තීරණාත්මක පන්දුවාරය තුල තීරණාත්මක පන්දුවක් යොමු කරන්නටයි සූදානම් වන්නේ. වයිඩ් පන්දුවක් අතිරේක ලකුණක් ලැබෙනවා. කෙසේ තත් හොඳ උත්සාහයක නිරත වන්නේ පිටේ ඉන්නට ඇතින් පන්දු යොමු කරන්නටයි උත්සාහ කරන්නේ කැලණි. හොඳ පන්දුවක් ඒ තියුණු පන්දුවක් ක්‍රීඩාවල මිත්‍රවනි තියුණු ඔෆ් කට පන්දුවක් යොමු කළේ. මේ තනතිරුව සහ මේ පිටිකරුවම හොඳින් අධ්‍යයනය කරන පායින්නේ ශක්තිමත් පහරවල් තිබෙන ක්‍රීඩකයෙක්. වමත් පිටිකරුවා පිටේ ඉන්න දෙසින් පන්දු යොමු කරමින් තිබෙන්නේ. එවර පහරක් එල්ල කරන අය උඩ පන්දුවක් ක්‍රැක ගන්නට අවකාශ නැහැ. ලෝනෝන් දෙසින් ලකුණු 6ක් හිමි කර ගන්නවා. දැන් තත්ත්වයේ ලකුණු 59යි ක්‍රීඩාවල මිත්‍රවනි එක පන්දුවක් තුල ලකුණු 8ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්න. දැන් මේ පන්දුව යවන කැලණි වයිඩ් පන්දුවක නිපන්දුවක අවධානමක් ලබා නොගත යුතුයි තිබෙන තත්ත්වය අනුව. සූදානම් වන්නේ සීමා විසිට දකුණ තින් පන්දුව යවන රවුන්ඩ් විකට් ආකාරයට තීරණාත්මක අවසන් පන්දුව. එවර පහරක් එල්ල කරනවා ලකුණු 6යි. කෙසේ වෙතත් අර්ශයා පැන්නාට පසුව ස්ථලයේ කොයිතරම් තදින් වැසුවත් එහි ප්‍රයෝජනයක් නැහැ ක්‍රීඩාවල මිත්‍රවනි. ලකුණු එක ලකුණක අමීරි පරාජයක් හිමි කර ගන්නවා. ඒ ඉතාමත්ම විශිෂ්ට ඉනිමක් දියත් කළේ. මම මෙයයි සඳහන් කළේ 4වන පන්දුවාරයේ අවසන් පන්දුව ලකුණ ලබා නොගෙන සිටියා නම් අවසන් පන්දු පහම ශිහාන් මුහුණ දුන්නා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නටත් ඉඩකඩ තිබුණා. කෙසේ වෙතත් එක ලකුණක අමහිරි පරාජයක් හිමිවන්නේ. මෙයයි ක්‍රිකට් ක්‍රීඩාව ඔබ ඊයේ තරගයේ නැරඹුවා නම් 20-20 තරගයේ ඉන්දියාව සහ අයර්ලන්තයේ මේ තත්ත්වයමයි අවසන් පන්දුවේදී 6 පහරක් එල්ල කළාත් එක ලකුණක පරාජයක් බවට පත්ුනේ අයර්ලන්ත ක්‍රීඩකයන් තරගයේ ජයගත්තා එක ලකුණකින්. දැන් නව තරගය ක්‍රීඩා පිටිය තුල ආරම්භ කළ යුතුයි.